හැලිය වගේ හිටියේ අන්න ගෑණි දාලා ගිහිල්ලා. මං නම් කියන්නේ ආච්චි ඒ ගෑණි සාධාරණයි. ඔය මිනිස්සයා කොයි වෙලේ බැලුවත් හිටියේ ෆෝන් එකේ. එකේ නෙමෙයි ෆෝන්ස් දෙකේ. ෆෝන්ස් දෙකක් තිබ්බා යාට. එකක් ඔෆිස් එකේ වැඩවලට කියලා අනිත් එක ගෙදර වැඩවලට කියලා. හැම වෙලේම ඔෆිස් ෆෝන් එකේ. මොන කෝල් එක ආවත් ඔෆිස් ෆෝන් එක ආන්සර් කරනවා. හැබැයි වයිෆ් කතා කරාම ඒ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒකට ආච්චි අපේ හස්බන්ඩ් තියෙන්නේ එක ෆෝන් එකයි ඔෆිස් එකේ මොන වැඩේ තිබ්බත් මං කතා කරද්දී ආන්සර් කරේ. එයා බලන්නකෝ ආච්චි කොච්චර ලස්සනට ගෙදර වැඩයි ඔෆිස් එකේ වැඩයි බැලන්ස් කරනවද කියලා. මොනවද ආච්චිට කියන්නේ? මම මේ ආච්චිට කීකේ හිටියේ ඔයා කොහොමද ගෙදර එකයි ඔෆිස් එකයි බැලන්ස් කරන්නේ කියලා. මේ මං කියන්නම් ඔයා ආච්චිත් එක්ක කතා කර කර ඉන්න. මම ඒක හදන් එන්නම්. අයියෝ ගම කාලානේ. දැන් ඉතින් මුන්ද රට වටේම කී මට ඔෆිස් එකේ ගෑණියෙක් ඉන්නවා කියලා. අපේ ගෑනුන්ටත් කට පියාගෙන ඉන්න බෑනේ මුන් එක. ඕන එකයි එපා එකයි ඔක්කොම කතා කරනවා. ආච්චි කොහොමද ඉතින් විස්තර? කෙල්ලමට කිව්වා උඹ ඔෆිස් එකයි ගෙදරයි හොඳට බැලන්ස් කරනවා කියලා. හරිනේ වැඩේ. අනේ එහෙම එකක් නෑ ආච්චි. මෙයාට පිස්සු. මට ඔෆිස් එකේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ. හරි මේ පැණි හැලියටත් ඇඹලේ වැටිලා වගේ. ඒ වුණාට මට නම් විශ්වාස කරන්න බෑ ඕවා. ඔය කියනවා නම් කියන්න ඇත්තේ අර අපේ කැම්පස් එකේ හිටපු සචිනි ගැනනේ. ඒකිට දැන් අපේ ඔෆිස් එකේ වැඩ එච්චරයි. වෙන මොකුත් නෑ. එයාත් දන්නවා ඒක. ඔය ඔෆිස් එකේ වැඩවලට කතා කරනවා විතරයි ආච්චි. උඹටත් දැන් ඔය අනිත් උන්ට වගේ ඔෆිස් එකේ වැඩවලට කියලා වෙනම ෆෝන් එකක් එහෙම ඇති නේද? පිස්සු දාච්චි. මං එහෙම ඔෆිස් එකටයි ගෙදරටයි කියලා දෙකක් පාවිච්චි කරන්නේ. මේක තමයි හැම එකටම පාවිච්චි කරන්නේ. මෙයාට පිස්සුවනේ. හැම වෙලාවෙම සැකෙන් බලන්න හොඳ නෑනේ ආච්චි. මං එහෙම ඔෆිස් එකේ වෙනම ෆෝන් එකක් තියාගෙන ඉන්නේ නෑ. අපිට ඉතින් ඔය කිව්වයි කියලා විශ්වාස කරන්න බෑනේ. කොදියන්කෝ බලන්නේ නෑ ෆෝන් එක. අයියෝ මොකක්ද ආච්චි? පොඩි ළමයි වගේනේ ගෑනු යාච්චිලා ඔක්කොම එකයි. අයියෝ අපේ ෆෝන් විල්ලන්නේ බලන්න. දෙන්න බෑනේ. මම කිව්වේ. බලන්නකෝ බලන්න. බලමු මෙයාගේ ෆෝන් එක. ෂා මරු ෆෝන් එකනේ කොල්ලෝ. අලුතෙන් ගත්තේ ආච්චි. ඔව් ෂෝක් ෆෝන් එක. මටත් මේ දවස්වල ෆෝන් එකක් නැතුව ඉන්නේ. මේ කොල්ලෝ මට ලොකු අම්මලා ගෙදර යන්නත් තියෙනවා. මට තියෙනවා ලොකු අම්මත් එක්ක හොඳ කතා ටිකකුත් කියන්න. උඹේ ෆෝන් එක ගන්න. නෑ එපා. ආච්චික තියාගන්නකෝ. මං අලුත් එකක් ගන්නම්. ඕකත් අලුතෙන්මයි ගත්තේ. එක්ක මං ආච්චිට අලුත්ම ෆෝන් එකක් අරන් දෙන්නම්. එතකම ඕක තියාගන්නකෝ. හැබැයි මම දැනන් හිටියා. උඹේ ඔය වෙනේ උන්ගේ වගේ අනම්මනම් නෑ කියලා කොල්ලෝ. ඒකනේ ආච්චි. මගේ හිම අනම්මනම් මුකුත් නෑ ඔෆිස් වල. ලොකු අම්මලා ගෙදර යන්න ඕනේ නෑ එක්ක. මට මේකේ ෆීචර්ස් ටික කියලා දෙන්න කොල්ලෝ. ඉන්න ආච්චි මං කියලා දෙන්නම්. ඉතින් මේ තමයි කාටත් හිත යන කාටත් ගැලපෙන Redmi 15 ෆෝන් එක. ඔයාට උදේ ඉඳන් රෑ වෙනකන් ඔයාගේ work life එකේ වැඩ, personal වැඩ කිසිම කරදරයක් නැතුව බැටරි එක ගැන වදවෙන්නේ නැතුව මේ ෆෝන් එකෙන් කරන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකට තියෙන්නේ 7000 mAh බැටරි එකක්. ඒ විතරක් නෙමෙයි Redmi 15 ෆෝන් එකට තියෙන්නේ හරිම sleek design එකක්. look and feel එක විතරක් නෙමෙයි මේ ෆෝන් එකේ advanced features තියෙනවා. ඉතින් විශ්වාස කරනවද ඔයාට මේ Redmi 15 ෆෝන් එක රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන් කියලා? day to day use එකට advanced features and sleek design එකක් එක්ක අතේ ඇති මුදලට ගන්න හොඳ ස්මාර්ට්ෆෝන් එකක් හොයනවා නම් ඔයත් මේ අලුත්ම Redmi 15 ෆෝන් එක try කරලා බලන්න. බායි ආච්චි. පරිස්සමට යන්න. මොන මගුලක්ද බබාර කරේ? මං ඔෆිස් එකේ එකයි ගෙදර එකයි ලස්සනට බැලන්ස් කරනවා කියන්නේ. බලහන්කෝ ඕන එකයි එපා එකයි ඔක්කොම ඔය ගෑනුත් එක්ක කියන්නේ රට වටේ ගිහලා ගිනි තියනවනේ. දැන් බලහන් මට ෆෝන් එකක් දෙන්න උනානේ. මං ආච්චිට කිව්වේ ඔයා ඔෆිස් එකේ වැඩයි ගෙදර වැඩයි හරි ලස්සනට බැලන්ස් කරනවා කියලා. එහෙමද කිව්වේ? ආච්චි පොඩ්ඩක් ඉන්න යෝමින්න.